අල්ලමයි කොම සුබ දවසක්. ඉතිං ස්කාල්පින් කරද්දී ඔයා ඇත්තරම මේ මොන ඕඩස්ද භාවිතා කරන්න ඕනේ කියන එක පිළිබඳවයි අද පොඩි එක්ස්ප්ලේෂනයක් ගන්නාවේ. එකන ලිමිට්සා මාකට් ෝඩස් අතරින් මොකක්ද භාවිතා කරන්න ඒ වගේම වා ස්කාල්පින් කරද්දී වාට වැරදෙන තැන් හදාගන්න කොහොමද කියන එක තමයි අද මම මේ වීඩියෝ එක තරු ඕගොල්ලන්ට එක්ස්පලන් කාඩ මේ ගොඩක් ඇතගත්තද මුලිදං අහගනින්න කියලා ඔගොල්ලන්ට මම කියනවා. හරි එතවට ළමයි දැන් අපි ස්කාල්පින් කරද්‍ය අපි කරන අනිත් ප්‍රධාන වරද්ද තමයි ඒ කියන්නේ ඉගැන අර හයි ඩම්පැන් හයි පම්ප් කොයින් වල ස්කාල්පින් කරන එකතුර මේක හරි බාර කයිලම දැන් අපි ඇත්තනු කිවොත් එදිනදා ට්‍රේඩ් කරන කොයින්ස් තියෙන එතේරියම් BTC මං කෙනෙක් ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉතින් එතේරියම් BTC වගේ ට්‍රේඩ් කරන ළමයි ගොඩක් හොඳයි. මොකද දැන් අපි දැන් හයි ඩම්ප්මන් හයි පම්ප් කියන්නේ උදාහරණයක් විදිහට තාවෝ නිය USDT එතකොට සෙක් එක වගේ හයි ඩම්පැන් හයි පම්. හරිද? එතකොට මේවා ගොඩක් දුරට ළමයි ස්කාල්පින් වලට සෙට් වෙන්නේ නැහැ. හරිද? එතකොට BTC එතේරියම් වගේ කොයින්ස් ගොඩක් හොඳයි අපිට ස්කාල්පින් වලට යනවා. මොකද ඒ වගේ ට්‍රෙන්ඩ්ස් අපිට ඇහැට හුරු වෙලා ඒ කොයින්ස් හැරෙන හැටි අපිට කියන්න පුළුවන් හින්දා. හැබැයි මේ සෙක් තාවෝ කියන ඒවා ළමයි අද ඩම්පයක් කලා හෙට වෙද්දි එයාගේ ඕල් ටයිම් පව ෆිල් කරන්න පුළුවන් කැපැසිටිය තියෙන කොයින්ස්. හරිද? මොකද ඒ වගේ වෝල්ටිට එක වැඩි හේතු තමයි මිනිස්සු ඒ ගැන ගොඩක් උනන්දු ඉස්ට්‍රස්ට්. හරිද? එතකොට ඔය ෆේක් නිවුස් හින්දා තමයි චුට්ටක් ඩම්ප්නොත් ඩම්පෙන්. හරිද? නැත්නම් ඒ කොයින්ස් වල කිසිම අවුලක් නෙමෙයි. එතකොට අනිත් එක තමයි නම්බර් 2 එක තමයි ඔයා මාකට් ඕඩර්ස් දාන්නේ ලිමිට් ඕඩර්ස් කියන එක චුට්ටක් බලන්න ඕනේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයා දන්නවා ලිමිට් ඕඩර්ස් දාද්දි ගොඩක් වාසි. ඒ කියන්නේ අපි ට්‍රේඩින් ෆීස් අවමයිනේ. හරිද? ඒතර මාකට් ඕඩර් එකක් දාද්දි ඔයා දන්නවා සාමාන්‍යයෙන් ට්‍රේඩින් ෆීස් වැඩි. හරිද? ඒ නිසා දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා දවසට ට්‍රේඩ් 6ක් 7ක් ස්කාල්පින් කරද්දි මාකට් ඕඩර්ස් දැම්ම සමහරක් වෙලාවට අපි ප්ලැට්ෆෝම් එකට ගෙවන්න ඕන ෆී එක වැඩි අපි ඇත්තම කිව්වොත් ලාභයට වඩා. මොකද ට්‍රේඩ් 5ක් 6ක් 7ක් ඔයා දාන ඇත්තේ සුළු ලාභයකට වෙන්න පුළුවන් නේ. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. දෙවෙනි පොයින්ට් එක විදිහට මම හඳුන්වනවා ඔයගලන්ට ලිමිට් ඕඩර්ස් වලට චුට්ටක් මූලිකව තැන දෙන්න. හරිද? ඒ වගේම තමයි තුන්වෙනි එක ස්කාල්ප් කියලා අපි ඉස්සෙල්ලා කියව පොයින්ට් එක මේක ඇදලා ගන්න වෙනවා. ට්‍රේඩ් 6 7 දාන්න යන්න එපා. ස්කාල්පින් කරනවා කියලා උපරිම දවසට ට්‍රේඩ් එකක් දෙකක් දාන්න. ඒකත් ඔයා සාමාන්‍ය සැලකියුත් මුතු ලාභයක් ගන්න බලන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ SRP coin එක ඇවිල්ලා තියෙන opportunity එකක් මම පෙන්වන්නම්. මේක මම ට්‍රේඩ් දෙක ගත්තේ නැහැ. නමුත් මම චුට්ට ඇනලයිස් කරද්දි මේක දැක්කේ. එතකොට මේක සරලවම මේ candle range theory අපිට අවස්ථාවක් දීලා තියෙන. එතකොට candle low high එක සිට right අපි candle range low එකට ගන්න. එතකොට මෙන්න මේ low එකට අපිට ඕනනම් ට්‍රේඩ් එකක් අල්ල ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේක කන්ෆර්ම් කරලා අපි දැන් මෙතනින් එන්ට්‍රි නොත් එන්ටර් වෙන්න වෙන්නේ. හරිද? එතකොට දැන් මම 5 මිනිත් වලට ගිහිල්ලා බලනවා මෙන්න මෙතනින් අපිට MSS එකක් දීලා තියෙනවද කියලා මම 5 මිනිත් වලට ගිහිල්ලා බලනවා. හරි? එතකොට ළමයි ඔයාට පේනවා මෙතනින් පොඩි මාකට් ස්ට්‍රක්චර් එකකුත් තියෙනවා. හරිද? මෙතනින් MSS එකකුත් දෙලා තියෙනවා. මම ලස්සනට මෙතනින් ට්‍රේඩ් එකක් කැප්චර් කරන්න පුළුවන්. හැබැයි මම බලනවා මට කොච්චර ප්‍රොෆිට් එකක් ලබන්න පුළුවන්ද. දැන් මෙතන ලෝ එක මෙතන හරි. ඒකවල වන්න කැන්ඩල් රේන්ජ් ලෝ එකට සාමාන්‍ය 100ට 1.3ක වගේ ලාභයක් තියෙනවා. හරිද? ඒක ගොඩක් හොඳයි ස්කාල්පින් කරන කෙනෙක්ට නම්. සාමාන්‍යයෙන් මගේ ට්‍රේඩින් කැපැසිටි එකත් එක්ක මගේ දාන ෆන්ඩ් එක්ක මට මෙතෙන්ට ආවා කියන්නේ ඩොලර් 15ක විතර ලාභයක් ලබන්න පුළුවන්. ඒ හොඳටම ඇති මට එක ට්‍රේඩ් එකකින් ස්කාල්පින්. ඉතින් දවසට ඔයගේ ට්‍රේඩ් දෙක තුනක් වා අල්ලගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් 30ක් 40ක් විතර වඩ හොයාගන්න පුළුවන්. ඉතින් ඒක හොඳ ලෙවල් එකක්. ඉතින් මම කියන්නේ කලබලයක් නෑ. වැඩි පෙරේතකම් කරන්නත් යන්න එපා. මොකද වැඩි පෙරේතකම් කරොත් මේක කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒකත් මතක තියාගන්න. ඉතින් ඔයාට අමතරව කීයක් හරි මුදල් හොයන්න ඕන. ඔයාගේ ජීවිතේ
ට්‍රේඩිං වලට අමතරව ගාණක් වන්න ඕන නම් මෙන්න තියෙන හොඳම තැන මගේ Patreon එක. ඉතින් මිනිස්සු රාශියකක ජීවිතේ ගොඩ දාපු තැනක්. හරිද? මිනිස්සු රාශියකගේ ජීවිතේ ගොඩ දාපු තැනක්. ඉතින් ඔයාට පුළුවන් මේකට ජොයින් වෙලා ඔයාගේ ලයිෆ් එක පාව වෙනස් කරගන්න. ඉතින් මාසෙකට ඩොලර් එකක් වගේ සුළු ගාණක් තමයි මේකෙදි මම අය කරන්නේ. ඔන්ලයින් කෝසස් 135කට ඒ වගේම කෝස් 135කට තියෙනවා. ඒ වගේම ඊමනි වීඩියෝස් මම හිතන්නේ තියෙනවා 100කට වඩා. ඒ වගේම ඩිජිටල් ප්‍රොඩක්ට් මිලියන් 10කට වඩා තියෙනවා. හරි. ජොයින් වෙන නොවෙන එක ඔයාගේ කැමැත්ත. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.